Dreams are the true mirror of your ලෝන්ස් මැච් එක තමයි ගහන්නේ. ඉතින් අපි ගහලා බලමු. මැච් දෙකක් විතර ගහමු. හරියට පළවෙනි මැච් එකට යන්න. ඔන්න පළවෙනි මැච් එකට ගියා. හරි බොයිස් ඔන්න ඉතින් අපි ගියා මැච් එකට. ඉන්නට එනවා බොයිස් දුන්නු ෆයින් කේජ්. හරි අපි බලමු. ඉතින් අපිට ගේම් එකෙන් තෝරන ගන්න විතරයි ගහන්න පුළුවන්. එයා තෝරන ගන්න ගැන අපිට අදහස් ආවෙන්නේ අපි ගහන්න ඕන ගේම් එකෙන් තෝරන ගන්න ඕන. තේරුණේ? අයි බොයිස් ඉතින් අපි උඩට යමු මෙතනින්. මෙතනින් උඩට ගිහිල්ලා බොයිස් මේ ස්නයිපරේ තෝරන් එයා ඇවිල්ලා තින් මේ වැඩේට තුමේද. දැන් එන්න වෙන්නත් පුළුවන්. බෝල් එකක් ගගහ. අපි ගේම් එකට ගහින්න ඕනේ ඉතින්. අපිට පොඩ්ඩක් ස්නයිපර් ළඟ තියන්න අමාරුයි ඉතින් ඔයාලා දන්නවනේ. ඇත්ත ලෝකෙත් එහෙම තමයි. අවුලක් නැහැ. බලමු බොයිස්. අපිට ඉතින් ගේම් එකෙන් තෝරන ගන්න වලින් විතරයි ගහන්න පුළුවන්. එයාට නම් වැදුනා. ඕකේ බොයිස්. ඔන්න අපි ෆස්ට් කිල් එකක් ගත්තා. අයි බොයිස් අපි තමයි වික්ටර් කරේ. වික්ටරි කරා. හරි අපි බලමු. ඔන්න දෙවෙනි රවුන්ඩ් එකක් තියෙනවා. එයා නම් ගහගන්න බැහැ හිතකෝ. හිත නිකන්ද කොහෙද ගන්න ටික තෝරගෙන තියෙන්නේ. හරි බොයිස් අප්පා මෙතෙන්ට ආවා. ඒක ජොලි බොයිස් හાર્ඩ් වෙන්නේ නැති නිසා ඉතින් කරලා බලන්න ඒක ජොලි. අප්පා බොයිස් බෝල් එකක් ගැහුවා හරි. අපිට කාලිනෑනියම තියෙනවා මේ වගේ වැඩ කරන්න කියලා. ඇත්තටම ස්නයිපරින් පට්ට ගොඩක් බහිනවා වල දන්නවනේ. අපි බලමු මෙයානම් ටිකක් ස්නයිපර් දන්නවා දුන්නේ අපි පොඩ හાર્ඩ් ගහලා ඉවරයි. එයා තාඩක් ගහගන්න ගියා. අපි බෑෝ. හරි බොයිස් අවුලක් නැහැ ෂේප්. එයාට තිබිලා තියෙන ස්පීඩ් එක. හරි බොයිස්. දැන් අපි ගේම් එකෙන් තෝරන ගන්න වලින් තමයි ගහන්න යන්නේ. බලමු ඉතින්. බැරි වෙයි සමහර පුළුවන් ගේම් එකෙන් තෝරන ගන්න ඉතින්. හොඳයි අවුලක් නැහැ ෂේප්. ඔකේ ගේම් එකෙන් තේරුණා තොම්සන් එකයි මිලියුසි එකයි. ෂෙල්ට බොයිස් යටින් ආ මම දැකපු හැය පාරේට. ඕකේ පොරලෙත් ඉතින් ඒකත් ගැහුවා. මේ ගේම් එකෙන් තෝරන දෙක කන්න සමහර වෙලාවට හොඳයි සමහරකට නරකයි. නරකක් නෑ කියන්නේ. හොඳයි සමහරට ඉතින් ඉච්චර හොඳ නෑ. ඕකේ අද අතන ඉඳන් මේමක් කරන්න ඕනේ. පොඩේ නබි අඩේටක් තිබ්බා. අපි හාඩක් ගහගන්න ෂුවර් එකටම. ඉතින් අපි තාටක් ගහගමුද දෙම ඕනේ හැබැයි නේ. එක්ක හාඩක් ගහගමු. මොකද එයාත් හාඩ් ගහන අපිට දෙයක් කමන්නේ. හරි බොයිස් ඒ බෝල් එක දුවයි ගන්නේ හාඩ් ගහන්නේ බෝල් කරන්නේ. අපෝ මැච් ටෙස්ට් දෙන්නේ. අවුලක් නැහැ ෂේප්. අපි තමයි මැච් ටෙස්ට් එක කියන්නේ. ඔයාලට ගෲප් එකක් හදනවා වල මම කලින් කියලා දෙනවා. ඔයාලගේ ID එක දෙන්න. අපි හදලා දෙන්නම් ඉතින්. එතකොට මේක දැඩෙනා ඒ හැමෝටම ෆ්‍රී අපි කිට් එකක් දෙනවා හොඳ කිට් එකක්. මේක subscribe කරලා like උත් වැඩිපුර ගහලා දින අයට අපි ෆ්‍රී දෙනවා. මේක මම කියවර මේ දොරියට පට්ට දෙන්න බොයිස් ඒක නේ. එහෙනම් අන්දමන්ද වෙනවා. මෙතන තමයි බොයිස්. ඕකේ අපිට මේ ගන්නයක් තියෙනවා. ඕකේ ඉතින් එක ඒකට වෙඩි තිබ්බ බොයිස්. shapes boys ya edit ඉන්නේ නේ අපි boys මේ හිම බොම්බේ දාමු. එතකොට යාට එළියට එන්න වෙනවා. okay boys දෙක වහිනවා එළියට එන්න. boys එළියට ආවේ නෑ. අපි මට හිතෙනවා අපි ඇවිදගෙන යන්නම් කියලා. okay අත් බොම්බයක් දැම්ම. ඒක නම් මගට වැටුණි. පොර බොටා. පබා නම් ගියේ. හරි boys ඉතින් බලමු අපි ඇවිදගෙන යන්න නැත්තම් වෙන්නේ. නැත්නම් බෝල් එකට නැත්නම් ඉතින් මේ සෝන් එකට අහු වෙන්න දෙන්න. ඕකී හෙඩක් තිබ්බා කියන්නකො boys. කණ්ඩ පුළුවන්. හරි boys ඉතින් අපි ගහලා බලමු. boys ඉතින් කියන්නේ okay. ඔබ ගියේ තැන අපි දුපුවා. okay boys.
අපිට ඉතින් බොම්බයක් තියෙනවා තියෙන බලන්න අයිස් බොම්බයක් තියෙනවා. අයිස් බොම්බයක් ඇති ශ්‍රී ලංකාවේ බොම්බෙක් දාලා අපි අයිස් බොම්බෙත් ඉතින් එතෙන්ට මඟට බොයිස් ඒක වැටුණා. හරි බොයිස් අවුලන්නේ අපි ඇවිදගෙන යන්න යන්. ඒකද බෑන් නැත්තම්. අපි ඇවිදගෙන යන් බොයිස්. මොකද නැත්තම් ගහන්න බෑ ආනේ පුළුවන්. ගහන්න තිබ්බේ වෙලෙන් කරගෙන හිටියේ නැත්තම්. අපි ඇවිදගෙන යන්නේ නැත්තම් බෑ බොයිස් නේ. අපි හෙල්ටක් ගහගෙන ඇවිදගෙන යන්න. ඒ ෂෝන් එකත් එන බොයිස් ඉක්මනට යම් බොයිස් ෂෝන් එකත් කමින් වෙනවා. සේෆ් සෝන් එක. හරි බොයිස් පොරඩේ හරි බොයිස් ඒක නම් අනේ මම ෆෝන් එක රහුලක් දන්නේ නැහැ ඒකත් ඉන්නේ තුනට තුනයි බොයිස් බලමු හරි බොයිස් දැන් ගේමින් එක තෝරලා දෙන්න තමයි අපිට ගන්න වෙන්නේ බලමු මේ ගේම් එක මොන වගේ ගන්ස් තෝරයිද කියලා කියන්නේ හරි බොයිස් ඕකී හරි බොයිස් අපි අත් දෙකට ගහගමු. එකෙන් බොයිස් ඔයාලට මම කියනවා මේක මෙතන දාලා මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න. බෙල් එක එතනට ඉතින් හාත් බහින්න බැරි. එයාට ඒ වගේ තීරණ කරලා කොහොමද කියන්නේ නැද්ද කියලා. හරි බොයිස් අපි එයාට කව එක දාලා. එයා ඔක කඩන්න ගාගෙන බොයිස් ඉතින්. ඔක කඩන්න පුළුවන්. ඉතරයි පොඩ්ඩක් වටින් ඕකී 4-4යි දීලා මැච් එක අපි දුන්නොත් අපි දිනනවා තීරණ හයි බොස් දෙකක් ගන්න ඕනේ මම හිතුවේ අපි හැම වීඩියෝ එකක වගේ බෑලා තියන්නේ කියලා ඒක දෙකක් ගහන්නේ දැන් ඉතින් අපි එකක් විතරක් ගහමු ඔන්න ෆයිනල් මැච් එකට අපිට ඉතින් එයාලා තෝරන ගන්න එක තෝරන් ගන්න වෙන්නේ අපි ගන්න එයාලා තෝරන ගන්න එයා සේවි නෑ බොයිස් අපි අතින් ගහගන්න එන්නේ පොඩ්ඩක් ඉන්න බොයිස් අතින් ගහගද්දි මේ වගේ වාසනාවක් මේ වගේ දීමනාවක් එනවා බොයිස් අතින් ගහගද්දි මේ වගේ දීමනාවක් එනවාගෙන ඇත්තටම ඉතින් පත්ත වාසනාවක් අපිට දිනා කොහොමද ගන්නේ Your mindscape is mine to reshape. හරි බොයිස් ඉතින් මචං වින් කරා එහෙනම් ඉතින් බොයිස් අදට අපි මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් හොඳ දැන් 26 හොඳ වෙන්න ඉතින් හැමදාම වගේ ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුබ ගමන්.